පල්ලා හරි මට අය විතර යන්න ගාව. එහෙනම් ඈතට පැනලා පීනන්න පුළුවන් විදියකට. ඔය කියන්නේ ඔතනින් ආ ඔක්කොම ඔය ගානේ. ඔව්. මෙහෙටත් ඒ ගානේ. ඔය එහෙයන්නවා මෙහෙට වරේ. හෙලෝ මොකද වෙන්නේ ඉතින්? අද අපි ආව පොළොන්නරුව. ඉතින් පොළොන්නරුවේ පොඩ්ඩක් ඇවිදින්න බලාගෙන පොළොන්නරුවේ යාළුවයි ගෙදර ආවා. ඉතින් මේ ඉන්නවා පොළොන්නරුවේ යාළුවා ප්‍රබෝධත් එක්ක අපි ටැන් ටිකක ඇවිදින්න ඉන්නේ. ඉතින් මුලින්ම කියලා අපි ආවේ මේ තියෙන්නේ කොහොමද කියන්නේ වාරි තාක්ෂණයේ අපූර්ව නිර්මාණයක්. මේ තමයි කිලෝමීටර් 53ක් යනකම් තනි කොන්ක්‍රීට් වලින් නිමවලා තියෙන සෙඩ්ඩී ඇල. ඒක තමයි අපිට මේ පහලින් ගලාගෙන යන්නේ. ඉතින් මේක මාදුරුවේ ජලාශයෙන් තමයි පටන් ගන්න. මාදුරුවේ ජලාශයෙන් පටන් අරන් මේ මහවැලි බී කලාපේ තියෙන කුඹුරු යායවල් කියන්නේ සෑහෙන ලොකු හෙක්ටයාර් ප්‍රමාණයකට පෝෂණය සපයමින් මිනිස්සුන්ගේ තවත් ජල අවශ්‍යතා සම්පූර්ණ කරගෙන මේක ගලාගෙන යනවා වැලි කන්ද වෙනකම්. ඉතින් හිතා ගන්න කිලෝමීටර් 53ක් මේ විදිහට ගලාගෙන යනවා කිව්වම ඒ වගේම තමයි අපි මේ දැන් ඉන්න තැනට මුලින්ම තියෙනවා පොඩි පවර් ස්ටේෂන් එකක්. ඒ වගේ පවර් ස්ටේෂන් කීපයකින් ජල විදුලියක් නිෂ්පාදනය වෙනවා මේක ගලාගෙන යන මේ වතුර පාර පාවිච්චි කරලා. ඉතින් අපේ ගමන අපි මෙතනින් පටන් ගන්නවා. අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙනවා උණු වතුර වලින්. පොළොන්නරුවේ උණු වතුර වලින් තියෙනවා. ඔයලා අහල් තියෙනවද දන්නේ නැහැ. අනික විශේෂත්වය තමයි මේ උණු වතුර වලින් තියෙන්නේ සාමාන්‍ය වතුර තියෙන වැවක් මැද. ඒක හරි අමුතු දෙයක්. ඒ කියන්නේ මාත් මෙහෙට ආවට පස්සේ තමයි ඒක දැනගත්තේ. ඉතින් අපි ඒ තැනත් කොහොමද කියලා ගිහිල්ලා බලන්න. අපි ඊළඟට යන්නේ එතෙන්ද.
රබර හැදිලා ඒ වගේ මල් පිපිලා දම් පාටට මාර ලස්සනයි මේ අපි යන්න දුප්පත යන්දික බඩවුලන්න මට මොය අඩිය ගහලා දින්නේ තියනේ කොන්ක්‍රීට් එකක් තියෙන ඔව් අර වගේ කණු දෙකක් විතර තියෙනවා මොකද එන්න පුළුවන් ඒකනේ එච්චරයි යට මේක ඕනේ නෑ තියලා එන්න. ඉතින් මේක එල්ලිලා අත් දෙකෙන් එල්ලි වරේ. නැත්නම් මේක එහා පැත්තෙන් තියලා මං එන්න. ඔබ එකයි යන්නේ. ඔබ පීනන්න දන්න එපා මේක. මට ගන්න බෑ. ගර ගන්න හැම බෑ කියොත් ඈ. යට නෑ බෑ බං. අතාරින්න බෑ මඩ තියෙන්නේ පීනන් එන්න එපා යටයි මේ එල්ලුණත් ආම අල්ලගෙන ආවා අඩිය තියන්න හදන්නේ ඔහොම වෙනවා ඔය කණුවක් ඇතිය වැදුණා නෑ මෙතන කොන්ක්‍රීට් එක තියෙනවා ඈ ලකුණට දී මේක එල්ලිය අර හැවෙත් වලට කොන්ක්‍රීට් එක නෑනේ උතන බියමුකුත් නැද්ද නෑනේ උතන තියෙනවා නෑ උතන ඉඳ ගන්නවා අර පොඩ්ඩක් ඕන මේක ඉඳ ගන්නවා දැන් හිතත් යනවද මේකට නැගගන්න තිබ්බනේ මේ හරි මේක ගියාද කමන්න අත ගන්නවන්න අඩිය නම් තියන්න බෑ මොකද මේ අත
ආතල් හතල් නෙවෙයි යන්. ඉතුරු ටික යන්නේ කොහොමද? ඉතුරු ටික යන්නේ මෙච්චර. ඉපයි පල්ලා හරි මට අය. විතර යන්නේ ගාවස්. මඩ යට ඔය ගානනේ තියෙන්නේ. ඕ මෙතනින් හා මඩ අඩිය තියන්න බෑ. ඉතින් පීනන් එන්න ඔය. අව අරින්කෝ. පුළුවන් එක ආගේ. අනේ මේ ගඩ ගන්න බෑ ඔක වරෙන්කෝ පීනගෙන. එහෙනම් ඈතට පැනලා පීනන පුළුවන් විදියකට. ඔය කියන්නේ ඔතනින් ආ ඔක්කොම ඔය ගානේ. ඔව්. මෙහෙටත් ඒ ගානේ. ඔය යන්නේ මෙහෙට වරේ. මේ පොළොව තියෙන්නේ. දැන් මීහරක් නවලද? මාරු. ආද. අඩෝ වට්ටාතල්ලෝ. අඩෝ පට්ටනේ එක. මේ පාලමක් කලින් තිබිලාද නැත්තම්? ලස්සන දේවල් බලන්න එහෙම ලේසි නෑ. මේ ඉතින් අමාරුයි කියන්නේ. එම අමාරු ගන්න පාරුවේ එම වනහනික ඉතින්. ඉන්නන්න ෂෙක් එක පුළුවන් කියලා. එම උගන්නේ මට නම් පුළුවන් අර ඉතින් මේ පැති පුරුදු නැති හින්දා පුළුවන් පොට්ටක් වික්කයක් ගන්න පොට්ටක්. ආයයි. නමුත් මේ වෙන ආතල්ලව දාන. ඔන්නාව නුවතුර ලෙන් තියෙන දූපතට කම්බේ බැන්දේ කවුරුණා පින් සිද්ධ වෙන්න ඕනේ. එන්න බලන්න මේ ජපන් ජබර මල්. ඉතින් මම මේ ලස්සන වචන වලින් කියන්න ඕනේ නෑ කියලා මං හිතනවා. මොකද මේ රූපරාමු ටික දැක්කම ඕන කෙනෙක්ට තේරෙනවා මේ ආතල් එක. අඩෝ ආම් මීහරක් වේදුන. ඒ අනීද බා මීහරක් නම් එසේ මේ එන අලි සයිස් එන අර මේ පද්ද පෘෂ්ටිමත් කියන්නේ ඒ වගේ මීහරක් ඉන්නේ. ඒ අපි එනවා දැකලාද මීහරක් ටික ගියේ? බයයිද මිනිස්සුන්ට? මේ සයිස් එකට ඉන්න බයි මා ඉඳ ගන්න. බය වෙන්න. මට ඇත්තටම කියන්න වචන නැහැ. මං ඒ තරම් මේකෙන් මේකට
සාමාන්‍ය වැව. මේ වැව මැද්ද මේ ගොඩ වෙලා තියෙන දූපත මැද්දේ තියෙන අය 7ක්. පිච්චෙන්නේ නැති ගානක රස්නයක් ඒකේ තියෙනවා. මේක ඊට වඩා අඩුයි. ඒක සාමාන්‍යයෙන් පුළුවන් මට්ටමේ මෙන්න මේකේ තියෙනවා. මේකත් ඒ ගාන එක ළඟ තියෙන එක ළඟම තියෙන මේ දෙකේ එක ගානක රස්නයක් තියෙනවා. ඊට එහා පැත්තේ මේ ඊට වඩා ටිකක් අර පිච්චෙන්නේ නැති ගානක රස්නයක් තියෙන ඉතින් මේක ගැන ප්‍රබෝධමත් මෙහෙම තැනක් තියෙනවා කියමු මම ඉන්ටර්නෙට් එකේ අර මේ පොඩ්ඩක් විස්තර කරද්දි මම එක තැනක දැක්කා මෙතන තියෙන මේ කියන්නේ පරිම උෂ්ණත්වයේ තියෙන දේ සෙල්සියස් අංශක 62ක තියෙනවා කියවනේ. ඔව් ඒ වගේ උෂ්ණත්වයක් තියෙනවා කියනවා. ඒක රස්නේ හැම තැනම නැති ඒසියක් ගන්න බැරි ආතල් අපි යන අතන තව කෙලවරේ ලින් දෙකකුයි මෙතන එකකුයි තියෙනවා. මම මේ වැව පුළ හරිය එන පාරෙන් මිනිහ ගත්තේ නෑ තාම. වැව ළඟටම ඇවිත් මේ අපි ඉස්සෙල්ලා තත්ත්වය මොකද කියලා බලන්න ආවිද තත්ත්වය දැක්කා එහෙම වැස්ස වතුරට යක්ති වෙන්නන්න මේ අර හරි පොඩි වාඩියක් වගේ තිබ්බා. තව මේ බෝට් දෙක තුනක් තිබ්බා. මේකේ මම දැන් මාළු ඒවා ආයේ යද්දි වෙන්න දැන් යන් ලින් ටික බලන්න. මෙන්න බලන්න මේ වැඩි වතුර ටික මේ බම් මෙයා උතුරනවානේ හැම කාලෙම මේ ගානක් දන්නේ. ඊයන් වැවත් එක්කත් සම්බන්ධයක් තියෙනවා ඇතිනේ මොකක්ද සම්බන්ධයක් ඒ කියන්නේ මේ දැන් තව මෙහෙම සාමාන්‍ය පොළොවේ මෙහෙම හැරිච්ච ගන්න නිකන් බේසමක් වගේ කියලා හිතන්න. මේක මේ දූපත මට තේරෙන විදිහට අර පොළොව එක්ක සම්බන්ධ වෙනම කොටසක්. වැවේ වතුර තියෙන්නේ පොළොවට උඩින්. අර සාමාන්‍ය පොළොවට යටින් සිද්ධ වෙන මොකක්කෝ සංසිද්ධියක් එක්ක තමයි මේ උණු වතුර වලින් ටික සෙට් වෙලා තියෙන්නේ. මට තේරෙන විදිහට මොකද ඉතින් නැත්තම් මෙහෙම වෙන්න විදිහක් නැහැ නේ වැවත් එක්ක මිශ්‍ර වෙලා. ඒක මොකද මේ සාමාන්‍ය වතුර තියෙන්නේ. ඒක මෙතන උණු වතුර වලින් තියෙනවා. රතන එන තැනම තිබ්බ එක ළඟ තිබ්බ ලින් දෙකේ තියෙන රස්නය වගේ තමයි මෙතන තියෙන්නේ. එතන එහා පැත්තේ එක තමයි මට තේරෙන විදිහට නම් මේ රස්නේ වැඩි මේක. කියලා මම ප්ලෑන් කරලා ගමන් එන මනුස්සයෙක් නෙමෙයි.
ප්‍රබෝධට මැසේජ් එකක් දැම්මා. මේ අපේ මිඩ් සෙමෙස්ටර් බ්‍රේක් එක මේ සතිය. උඹලා ගෙදර එන්න දැව්වා. ඊයේ දවල් එද්දී ආවා. ඉතින් ආවට පස්සේ උගෙන් යන්න දැන් හද්දි තමා මෙතන ගැනත් කිව්වේ ඊයේ හවස කිව්වේ. ඉතින් එහෙම ආවා. කොහොම තමයි. මට නම් ඉතින් මේ ප්ලෑන් නොකර යන ගමන් තමා ලස්සන. අන්න මීහරක් ඈතින් ඔය පේන්නේ. තනින් තන මෙතන හිටපු මීහරක් තියෙනවා. අරහෙ මේ කිරිහරක් එහෙමත් ඉන්නවානේ. අතන අර ගහ යට එහෙම කිරිහරක් ඉන්නවානේ. අන්න මේ ගහේ ජපන් ජබර මේ හැදිලා තියෙන ජපන් ජබර මේ වගේ මල් මාර ලස්සන. ඒ අර පේන්නේ විදියටම තමයි. केस नहीं දැන් ඔබ කැමරාව අරන් බලන්න ඉනාරේ ආමේ ගනි අතෙන්ද යන්න පොඩ්ඩක් මේ හරි යටයි බොයි හිටන්දි නෑ ඊනන්ද ලොකුවට බැරුව බොරුවට අවදානම් ගන්න ඕනේ නෑ නැත්නම් ඉතින් මට අර ටික ඊනන් යන්න ඊගාන්ට ඊනන් පුළුවන් හැබැයි වැල්ලක් කියන මේවා නොපුරුදු දැන් අඩෝ මං හරියට නෑවෙත් නෑ පොළුව
අතන මේ හරි යට වෙච්ච කොන්ක්‍රීට් කණු දෙකක් හරි එකක් හරි තියෙනවා. අතන උඩට ආපු කොන්ක්‍රීට් කණු දෙකක් තියෙනවා. කමෙන් තියෙනින්ද ලොකු යටකුත් නැහැ ඒ වුණාට සාමාන්‍යයෙන් අගේ මේ හරියට ඉතුරු තියෙනවා. උසකට බහැලා ෂේප් එකේ උඩින් පීන ගන්න ඉතරයි පුළුවන්. යට කිවි දෙන ජපන් ජබර මල් පිටේ ආයේ අතන යන්න අර කොල්ල දෙන්න මචං යනවා නවත්තා මෙන්න දිනන නෙළුම් ගම දිය උල්පත් මහවැලි බී කලාපයේ සාමාන්‍ය නෙළුම් වැවට ලොකේෂන් දාගෙන එන්න නෙළුම් වැව. ඉතින් දැන් අපි ආයෙත් ප්‍රබෝධලයි ගෙදර යනවා. එහෙනම් ඉතින් මේක එක වීඩියෝ එකක් විදිහට මෙතනින් නවත්වමු. ඊළඟට කරන්නේ මොකද්ද කියලා බලලා ඒකත් එක්ක ඊළඟ වීඩියෝ